හලෙලුයා ඔබට සුබ දර්ශනක් වේවා. අද 2026 ජනවාරි මාසේ 21 වන පදාද දවස ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා දවස ගැන. අද අපි ස්වාමීන් වහන්සේගේ වචනය බලන්න යනවා. සුදු ලූක් 5 වන පරිච්ඡේදයේ 24 වන පදයේ සිට 26 වන පදය දක්වා. නමුත් පොළොවේහිදී පව් කමා කරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැන ගන්නා පිණිසය කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට නැගිට ඇද රැගෙන නුඹේ ගෙදරට ඵලයන්යයි නුඹට කියමි කීසේක. එක්කෙනෙහිම ඔහු ඔවුන් ඉදිරියෙහි නැගිට තමා ඔත් ඇඳ රැගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් තමාගේ ගෙදරට ගියේය. සියල්ලෝ විස්මපත් වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් අද පුදුම දේ දුටුම කියා බයින් පිරුණෝය. Hallelujah, hallelujah. Yesu nama bersuti. Yesu nama bersuti. Luke chapter 5 verse 24 to 26, the NIV translation. But I want you to know that the Son of Man has authority on earth to forgive sins. So he said to the paralyzed man, I'll tell you, get up, take your mat and go home. Immediately he stood up in front of them, took what he had been laying on and went home praising God. Everyone was amazed and gave praise to God. They were filled with awe and said, we have seen remarkable things today. Thank you, Jesus. Thank you, Jesus. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරයා දවසේ ස්වාමීන් වහන්සේ ඔබට කියන කතාව තමයි ඔබගේ ඇදහිල්ල උන්වහන්සේට පේනවා. කොහොමද පේන්නේ? ක්‍රියාවෙන්. See, your faith is visible. You know, faith is a spiritual thing, no? How come Jesus sees your faith? Through your actions, through your face, through your body language. ඇදහිල්ල පේන්න ඔබගේ ක්‍රියාවෙන්, ඔබගේ මුහුණෙන්, ඔබගේ ඇටිටියුඩ් එකෙන් පේනවා ඇදහිල්ල. ඇදහිල්ලේ තරම පේනවා, ඇදහිල්ලේ බර පේනවා, ඇදහිල්ලේ ප්‍රමාණය පේනවා. ඔබගේ ඇදහිල්ල කුමක්ද වගේද කියන එක දැනෙනවා, දන්නවා. ආත්මික තලයේ ශුද්ධාත්මයන් වහන්සේත් දන්නවා, යක්ෂයාත් දන්නවා. එම නිසා මතක තබා ගන්න. මේ දේ කරන විට ආත්ම විමසීමේ දීමනාව යේසුස් වහන්සේ ගාව තියෙනවා සහ බලන්න 17 වෙනි පදයේ කියනවා සුව කරන පිණිස ස්වාමින් වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමග වූයේය. හලෙලූයා. සුව කරන පිණිස ස්වාමින් වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමග වූයේය. 20 වෙනි පදයේ කියනවා උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක මනුෂ්‍ය නුඹේ පව් නුඹට කමා කරලා දැයි කීසේක. ඔන්න වැඩේ. ඕක කියපු ගමන් මොකද වෙන්නේ? පරිසියෝ සෙට් එක ලියන්න සෙට් එක කුපිත වුණා. දෙවියන් වහන්සේට විතරයි පව් සමා කරන්න පුළුවන්. මේ මොකද මේක කවුද මෙහෙම කියන්න? ඔබ දන්නවද? යේසුස් වහන්සේ ඕන කමින්ම තමයි මනුෂ්‍ය පුත්‍රයාට පව් කමා කරන්න පොළොවේදී බලය තිබෙන බව ඔප්පු කරේ කා ඉස්සරහද? උන්වහන්සේගේම බයිබලය දැනගත්ත ඉගෙනගත්ත විශාරදයන් ඉස්සරහා ලියන්නන්ට පරිසියන්ට පේන තේරෙන්නම තමයි ඔවුන්ට කිව්වේ. බලන්න 22 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්. හලෙලූයා. මේ බලන්න සහෝදර සහෝදරිය, මේ බලන්න කිතුණුවෙක්ට තියෙන හයිය, මේ බලන්න බෝන ගේන් කිතුණුවෙක්ට තියෙන ආලේපේ බලය, මේ බලන්න ඔබ රැකියාවේ ඇයි වල්නරබල් නැත්තම් හිත ඉන්නේ ඇයි? ඔබගේ රැකියා ස්ථානයේ පවුලේ ගෙදර අරයා දැන් මොනවා කරයිද? මෙයා දැන් මොනවා කරයිද? අරයා මෙහෙම කරයිද? මෙයා මෙහෙම කරයිද? ක්‍රිස්තියානි දේව දරුවන්ට එව්ව ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? යේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්. හලෙලූයා. ආත්ම විමසීමේ දීමනාවේ උපරිම ස්ථානය තමයි මේ. හලෙලූයා. ඔවුන්ගේ කල්පනා දැන. සහෝදර සහෝදරිය, ඔබගේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන් ගැන ඔබගේ වටාව ඉන්න අය, ඉනර් සර්කල් එක වේවා, පල්ලිය වේවා, පවුලේ වේවා, රැකියා ස්ථානයේ වේවා, කඩමණ්ඩියේ වේවා, කොහේ වුණත්
කවුරු මොනවා සිතුවත් ඔබ වහන්සේ ඉන්නේ සුව කරන පිණිස ස්වාමින් වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමග වූයේය. මේ ඇවිල්ලා ශුද්ධාත්මයන් වහන්සේ වැగిරෙන්න ඉස්සෙල්ල කතන්දරය පරණ කිවිසුමේ தත්ත්වය තමයි මේ යේසුස් වහන්සේ ගාව තිබුණේ. ඒතර උන්වහන්සේ ගාව ආනුභාවය තිබුණා. දැන් අද දවසේදී ඔබයි මායි ඉන්නේ ක්‍රියාපොත ඇක්ටිවේට් වෙච්ච කාලේ. ශුද්ධාත්මයන් වහන්සේගේ පොරොන්දුව තමයි කල්පාන්තයක් දක්වා මම නුඹලා සමග සිටිමි. හලෙලූයා. දැන් එහෙනම් සහෝදර සහෝදර හොඳට මතක තියාගන්න ඔබගේ ඇදහිල්ල අද දවසේ මිනිසුන්ට පේන්න යනවා. කොහොමද ඔබගේ වචන වලින්, ඔබගේ මූණේ සිනාවෙන්, ඇටිටියුඩ් එකෙන්, ඔබගේ ශරීරයෙන් ඇදහිල්ල පේන්න යනවා. ආමේන්. ඔවුන්ගේ ඇදහිල්ල දැකලා මේ දරුවගේ පව් වලට සමාව කරන මේ නෙලිදරව් වීම. ඔබ දන්නවද ඔබගේ පාපය ඔබ දරන්න ඔබගේ හදවතේ හොරකම තියාගන්න සමාව නොදීම තියාගන්න ඔබගේ තිත්තකමේ මූලයන් තියාගන්න වෛරය තියාගන්න මොකද වෙන්නේ? ඔබ ඇඳ උත්පල වෙනවා. ඒ යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? අධිකාරී බලයෙන් සුව කරා. මේ මත තියාගන්න පාපය සුව කරන්න පව් කමාවට සුවය යවුණා. වෙන මොකුත් නැහැ. ඔබ හිතනවා කැන්සර් එකට සුවය, බඩේ අමාරුවට සුවය, මරණයට සුවය. ඒ වගේමයි පාපයටත් තියෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුවය. සුව කරන පිණිස ස්වාමින් වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමග වුණා. ඊට පස්සේ උන්වහන්සේ යටින් කියලා කියනවා නුඹේ පව් නුඹට කමා කරන ලද්දේය. එතකොට සුව කිරීමේ ආනුභාවයෙන් තමයි යේසුස් වහන්සේ කිව්වේ නුඹේ පව් නුඹට කමා කරයි කියලා. ඒ මොකද එතුමා ඇතුළේ තියෙන පාපය ගැන කියන්න ගියේ නෑ, එළියට කරපු දේවල් ගැන කියන්න ගියේ නෑ. ඒ සියල්ල it is finished. ආමේන්. ආමේන්. එම නිසා මේක මිනිස්ට්‍රි වැඩ කරන සියලු දෙනාට මතක තියාගන්න ස්වාමීන් වහන්සේ සමහරලාට යම් පුද්ගලයන්ගේ දුර්වලකම්, යම් පුද්ගලයන් කරපු ස්ථාන, ගියපු ස්ථාන, සිටපු පුද්ගලයන් සමග කරපු ක්‍රියාවන එලිදරව් කරනකොට හැමදේම ඩාම් බාන් ඩූම් ගාලා කියන්නේ නැහැ. ඇයි ඒ? පෞද්ගලිකත්වයේ ආරක්ෂා වන පිණිස. යේසුස් වහන්සේ මේ අවස්ථාවේදී මේ අංශභාග රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවද? පාපයට සමාව ලැබුණු කෙනෙහිම ශරීරයට නැවත ශක්තිය එනවා. මතක තියාගන්න ගහකට පිළිලයක් ආවම මොකද වෙන්නේ? ශක්තිය ඇදලා ගන්නවා. අන්තිමට ගහ මරලා පිළිලේ ජීවත් වෙනවා. පාපය කියන්නේ පිළිලයක්. පිළිලය ඔබගේ ශරීරයේ ඔක්කොම සාරය උරනවා, ජීවය උරනවා, පෝර ටික උරනවා. අන්තිමට ගහ මැරිලා ඉතුරු වෙන්නේ පිළිලේ. අංශභාග රෝගියා එච්චරටම ඒ ශරීරය තමන්ගේ ශක්තිය නැති වෙන්න හේතුව මොකක්ද දන්නවද? පාපය සක්කරලා ඒ මුළු ශරීරයම ඇඳ උත්පල කරා ඒ පුද්ගලයාගේ. ඇයි ඒ ඇතුලේ තිබුණු පාපය සක්කරා ඔක්කොම ජීවනය. මෙන්න එලිදරව් වීම. අද දවසේ ඔබ දුර්වල වෙලාද? ඔබට මහන්සිද, හතිද? ඔබ වේදනාවෙන් ඉන්නේ. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් දැම්ම පාපයට සමාව විතරක් නෙමෙයි, පාපයෙන් ඔබව සුව කරන්න කියලා කියන්නේ. මෙන්න අලුත් එලිදරව් වීම. පාපයට සුවය ඕන. රබෝ සබර බලරබ සමාව ගන්නවා කියන්නේ ඔබ යටත් වෙනකොට යේසුස් වහන්සේට උන්වහන්සේගේ කල්වරි කුරුසේ ගලූ ලේ ඔබ තුරට ගමන් කරනවා. ආමේන්. එම නිසා අද දවසේ මෙන්න ඔබ වැඩක් කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම කරව හැම වරදකටම මම උපවාස ඉදිරියේ සමාවිල්ලලා උපවාසයේ සුවය මම අයිති කරගන්නවා. කෙලින්ම ලූක් 5 වෙනි පරිච්ඡේදයේ ඒ ඔබට බාරයි. මතක තියාගන්න ඇඳ ඔත්පල වෙලා හිටපු පුද්ගලයා ඇඳ උස්සගෙන යන තරමට ශක්තිමත් වුණා. ඒතොර තේරුම් ගන්න පාපය කොච්චර ශරීරේ සාරේ උරලද තිබිලා තියෙන්නේ. නමුත් ෂණයකින් යේසුගේ වචනය නිසා මොකද්ද වුනේ? ඔබ දන්නවද? see you can tell about this bed. This bed was for healing and transformation. අද දවසේ ඔබ මගෙන් ඇහුවොත් එම මේ ඇඳෝත්පල වෙච්ච මනුස්සයාගේ ඇඳට මොකද්ද කියන්නේ කියලා, that bed brought him healing and transformation. හලෙලූයා. ඔහුට සුවය සහ
ඔහුගේ ජීවිත පරිවර්තනය වුණා. රෝම 12:1-2 වුණා පුද්ගලයාට මේ වෙලාවේ රෝම 12:1-2 පදය මේ පුද්ගලයාට එක්කෙනෙහිම ලැබුණා විතරක් නෙමෙයි. ඔහු ඇඳ උස්සගෙන අනිත් අයට පෙනිපෙනී ප්‍රශංසා කරමින් ගෙදර ගියා. යේසුස් වහන්සේ හැම විටම මිනිසෙක්ව නිදහස් කරලා යවනවා ගෙදරට. ඇයි? ගෙදර තමයි තමන්ගේ ආදරවන්තයන් ඉන්නේ. යේසුස් වහන්සේ කල්වර කුරුසේ මේ එලිලා ඉන්නකොට ඇනතුනේ යෝහන්ට කියනවා මෙන්න අම්මා මෙන්න පුතා ගෙදරක්. යේසුස් වහන්සේට හැම විටම ඕන ඔබව ගෙදරට යවන්න. රැට ඔබ ගෙදර යන්න ඕන අම්මේ තාත්තේ. මෙන්න එළිදරව් වීම. ඔබ විවාහකද? ඔබ යන්න ඕන ඔබගේ ස්වාමි පුරුෂයා ගාවට, ඔබගේ භාර්යාව ගාවට අනියම් සම්බන්ධතාවයකට නෙමෙයි. ඔබ විවාහක නම් ඔබට රාජකාරී වැඩක් කරෙන්න ඔබ ගෙදරම තමයි යන්න ඕන වෙන ස්ථානවලට නෙමෙයි. ඔබගේ දරුවෝ මතක තියාගන්න විවාහ වෙනකන් ඉන්න ඕන දෙමව්පියන්ගේ යටතේ රැකවරණේ නයිට් පාටි කියයි මේ මොනවාද මේ රැට ස්පෙන්ඩ් ඩේ කියයි අනම් මනම් ඔක්කොම හැන්දෑව 6 වෙනකම් විතරයි මාගේ ප්‍රේමණී අම්මේ තාත්තේ. කිසිම වෙලාවක දුවෙක් පුතෙක්ව විවාහ නොවි අවුරුදු 25 26 වෙන්න පුළුවන් 30 වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. උඹ බැඳලා යනකම් හිටපන් අපිත් එක්ක කියලා දෙමාපියන් එක්ක තමයි දරුවා ඉන්න ඕන. කතාව එච්චරයි that's period. වෙන ආයි ස්ටේට්මන්ට් මොකද ඇඩ් කරන්න අඩු කරන්න දෙයක් නැහැ. එච්චරයි කතාව. යේසුස් වහන්සේ ගෙදර ඇරියේ. යේසුස් වහන්සේ ගෙදරට යවුවේ. උන් වහන්සේ ඔසවා ගැනීමෙන් අපිව ගෙදරට කැඳවන්න. උන් වහන්සේ හැම විටම තමන්ගේ ආදරණීය දරුවන්ව එන්න මගේ ගෙදරටයි කියලා කියන්නේ. යේසුස් වහන්සේ తాවකාලිකව උන්වහන්සේ හැම විටම බලාපොරොත්තු වෙනවා. ඔබ හැමදාම ගෙදරට නැවත යන්න. You need to return to your home. That's God's will. You need to return to your loved ones. That's God's will. Every day you can go out in the morning, but you need to come home to your loved ones and you need to report to God. ඔබ දන්නවද ඔබගේ guardian angel ඔබ ගැන වාර්තාව කියන අද මෙයා ගෙදර නෙමෙයි හිටියේ අද ගෙදර එක ගෙදර නෝනා හිටියේ වෙන කාමරයක මහත්තයා හිටියේ වෙන කාමරයක දරුවෝ වෙන කාමරයක ඒ බයිලා යන්න දෙන්න එපා විනාසයි. ස්වාමීන් වහන්සේ එක් කරපු දෙදෙනෙක් එක කාමර එක ඇඳේ තමයි ඉන්නේ. දෙපැත්තක නෙමෙයි විවාහක යුවලන් වලට ස්වාමීන් වහන්සේ කියන්න කියලා කියනවා. එම නිසා කන් නැත්තේ අසාව ඇඳ උත්පල වෙලාද ඔබ ඉන්නේ. එහෙනම් today is the miracle day. Your healing and transformation will take place now immediately. Get ready to wake up and go to work. අද දවසේ රස්සාවට යන්න බැරුව මේ ඔබ මේ නිවාඩු දාන්න කොහොමද කියලා හිතේ තින්නවද? යන්න වැඩට. කම්මැලියන්ට ආශිර්වාදය වැඩ කරන්නේ නැහැ. කම්මැලියන්ට ඇදහිල්ල වැඩ කරන්නේ නැහැ. You need to work. ඔබ දන්නවද? මමත් දේව සේවය කරනවා. මමත් ඒ විදියටම රාජකාරියත් කරනවා. දෙකම එකට කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් එසේ කරනකොට මොකද වෙන්නේ? ඉරිදා වැඩ මහන්සි අමාරුයි. නමුත් සඳ උදේ 8 මට මං වැඩට ඉන්න ඕන. උදේ 7 මට දුව මම බස්සන්න ඕන. ඒ රාජකාරිය මම කරන්න ඕන. මාන්සි නැද්ද? අම්බෝ හොඳටම මාන්සි. But we need to perform the daily duties. යේසුස් වහන්සේ ඇඳ උත්පල වූ මනුස්සයව නැගිට්ටවලා යවනවා ගෙදර. ගෙදර ටික ගෙදර ගිහිල්ලා වැඩ කරන්න. උඩ බලන් ඉන්න නෙමෙයි. එහෙනම් අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මට කැඳවීම දීලා කියනවා 26 වෙනි පදය. සියල්ලෝ විස්මපත් වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් අද පුදුම දේ දුටිමුව කියා බයෙන් පිරුණේ. මතක තියාගන්න. When the anointing start kicking in you, when the anointing start working through you, you know, people will see the hand of the Lord and the reverential fear will come upon them. Hallelujah. මතක තබා ගන්න. ආලේපයේ තිබෙන දරුවෙනි. ඔබගේ ආලේපය හැල්ලු වෙන්න දෙන්න එපා. ඌරන් ඉදිරියේ මුතු දාන්න එපා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය පරිස්සමට පාවිච්චි කරන්න. එය වහා ගිනි ගන්නා සුළුයි. ගින්දර දැනගෙන පාවිච්චි කරන්න. ගින්දර දැනගෙන පත්තු කරන්න. ගින්දර පත්තු වුණොත් ඇවිලෙනවා. එම නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මතක තබා ගන්න. උන්වහන්සේ කිව්වා. උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක ස්වාමිනී මම යාඥා කරන අද උදෑසන
අද මේ රෙකෝඩින් යන හැම කෙනෙක්ගේම ඇදහිල්ල යේසුනි ඔබ වහන්සේ ස්වර්ගයේ සිට දැකලා ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන දේවදූතයන්ව නිදහස් කරලා යවලා ඔවුන්ව ශක්තිමත් කරලා අද ඔත්පල වෙලා ඔවුන්ගේ රාජකාරය ඔවුන් ඔත්පල වෙලාද ඔවුන්ගේ පවුල් ජීවිතය ඔවුන් ඔත්පල වෙලාද ඔවුන්ගේ දරුවෝ ඔත්පල වෙලාද ඔවුන්ගේ කල්පනාව ඔත්පල වෙලාද ඔවුන්ගේ ශක්තිය ඔත්පල වෙලාද ඔවුන් කම්මැලිව ඔත්පල වෙලාද යේසුස් වහන්සේගේ නාමයෙන් මොන ඔත්පල වීම වුණත් අද දවසේ එකෙනෙහිම යේසුගේ වචනේ ආවම නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට ඵලයන්යි නුඹට කියමි කීසේක එසේම වේවා එසේම ස්වාමිනී වසර ගණන් මාස ගණන් ස්වාමි පුරුෂයන් බහර්යාවන් දාලා ගිය අය ඉන්නවා බහර්යාවන් ස්වාමි පුරුෂයන් දාලා ගිය අය ඉන්නවා දෙමව්පියන් දරුවන්ව දාලා ගිය අය ඉන්නවා දරුවන් දෙමව්පියන් දාලා ගිය අය ඉන්නවා යේසුගේ නාමයෙන් මම ප්‍රකාශ කරනවා මෙන්න මේ පදය ලූක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 24 25 26 පද මම ප්‍රකාශ කරනවා යම් පවුලේ සමාජිකයේ සෝල්මේට් කෙනෙක් පවුල අතෑරලා ස්වාම පුරුෂය අතෑරලා බහර්යාව අතෑරලා දෙමව්පියෝ දරුවෝ අතෑරලා දරුවෝ දෙමව්පියෝ අතෑරලා ගිහිල්ලා තියෙනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ප්‍රකාශ කරනවා මේ පදය නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට ඵලයන්යි නුඹට කියමි කීසක යේසුගේ නාමයෙන් ස්වාමි පුරුෂයන් බහර්යාවන් මෙතට ඒවා බහර්යාවන් ස්වාමි පුරුෂයා වෙතට ඒවා යේසුගේ නාමයෙන් මොන බන්ධනවල හිටියත් යේසුස් වහන්සේගේ නාමයෙන් මොන ඇබ්බැහිවීම් වල හිටියත් මොන අනියම් සම්බන්ධතාවල හිටියත් Father, I break all those demonic altars now in Jesus name. I break all soul ties in Jesus name. Now I bind them on earth, let it be bound in heaven. මතෙව් 18 අනුව හැම අනවශ්‍ය ඇබ්බැහිකමක්ම ඇසුරක්ම සිටින ස්ථානයකම තියෙන අල්තාර යේසුගේ නාමයෙන් මම පොළවේ බඳිනවා මතෙව් 18 අනුව දැන් ස්වර්ගීය බැඳ බැනුවා මම නැවත ප්‍රකාශ කරනවා come home come home child of God come home to your son come home to your wife come home to your husband come home to your daughter in Jesus name period in Jesus name it's all done අද ගෙදර දාලා ගිය අය ගෙදර එන්න දවසයි අද ගෙදර දාලා ගිය අය ගෙදර එන දවසයි සැක නොකොට අදහන්න සියල්ලෝ විශ්වපත් වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් අද පුදුම දේ දුටුමෝ කියා බයෙන් පිරුණ යේසුගේ නාමයෙන් ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාශ කරා ඇදහිල්ලෙන් ඔබ වහන්සේගේ දරුවෝ එකතු වෙන දවස අදයි කැඩිච්ච පවුල් හැදෙන දවස අදයි දරුවන්ට තාත්තලා අම්මලා හම්බෙන දවස අදයි ප්‍රීති අපේ පවුල් ඔත්පල නෑ අපේ පවුල් ජෝලිතව ගමන් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් amen praise God have a blessed day have an awesome day get ready today lot of surprises going to come to your house come to your ears come to your life in Jesus name be ready be joyful to receive God's blessings praise God bless you all kannatya asawa